සත්වෝද්‍යාන. එහෙම නැත්නම් සූ කිව්වම අපේ ඔළුවට හැමතිස්සෙම එන්නේ ලංකාවේ නම් දෙහිවල සත්තුවත්ත. එහෙම නැත්නම් දැන් නිර්මාණය වෙලා තියෙනවා සෆාරි පාක් විදිහට හම්බන්තොට නැත්නම් රිදීගම සෆාරි පාක් එක, ඒ වගේම කෑගල්ලේ එහෙම නැත්නම් පින්නවල සෆාරි පාක් එක. ඒ අරුණුකොට අපිට තියෙන වනෝද්‍යානත් එක්ක තියෙන සෆාරි අත්දැකීම්. හැබැයි අපි ලංකාවෙන් විදේශ රටවල් වලට සංචාරය ගියොත් බොහෝ විට ඒ සංචාරක පැකේජයන් තුළ ඒ රටට අදාළ සිටි ටුවර් එක ඇතුලේ හරි නැත්නම් සූ එකකට අවස්ථාවක් ලබා දෙන එකට හේතුව තමයි මේ ප්‍රදේශයට, ඒ රටට, ඒ දේශගුණික කලාපයට ආවේනික සත්වයන් දකින්න ලැබෙන හොඳම අවස්ථාවක් තමයි සූ. එහෙම නැත්නම් සත්වෝද්‍යාන කියලා කියන්නේ. හැබැයි ඔගොල්ලෝ විශ්වාස කරන එකක් නෑ. පෙට් එක්ස්පෝ 2026ටත් අපි සූ එකක් ගේනවා. ඇත්තටම මම දැක්කා එක සමාජ මාධ්‍යයක හඳුන්වා දීලා තිබ්බා කොළඹට එන සත්තුවත්ත කියලා. ඇත්තටම කොළඹට සත්තුවත්තක් එනවා. හැබැයි මේ සත්තුවත්තේ බොහොම වැදගත්ම අංගයක් වෙත තමයි අද අපි මේ පෙට් එක්ස්පෝ YouTube මාලාවේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හිතුවේ. අපිට සූ කියන සංකල්පයෙන් යමක් පරිබාහිරව අලුත්ම වර්ගයේ සූ එකක් එකතු වෙලා තියෙනවා පෙට් එක්ස්පෝ එකට. ඉතින් ඒ සම්බන්ධව කතා කරන්න අද අපි වෙත එකතු වෙනවා චරිත රණසිංහ, ප්‍රධාන විධායක නිලධාරී. මං හිතන්නේ මටත් වඩා හොඳයි එතුමා විසින්ම ආයතනය හඳුන්වා දෙනවා නම් කින්ඩායි පෙට්සු. කින්ඩායි පෙට්සු ටිකක් නම ගත්තහමත් ලංකාවට හුරු නමක් නෙමේ. පෙට් කියන වචනේ නම් අපිට හුරුයි, සූ කියන වචනේ හුරුයි. මොකද්ද කින්ඩායි කියන්නේ? ඇත්තටම කින්ඩායි කියන නම හැදෙන්නේ පොඩ්ඩක් හිස්ටරි එක කියන්න අපේ බිස්නස් එකේ. මම මේ ඉන්ඩස්ට්‍රි එකට එන්නේ ජපනීස් කොයි. එතකොට කින්ඩායි කියන වචනේ තේරුම ජපනීස් භාෂාවෙන් මොඩර්න් කියන එක, නවීන කියන එක. ඒ හරහා තමයි කින්ඩායි කියන නම අපි අපේ බිස්නස් එකට ගේන්නේ. මොකද අපේ කන්සෙප්ට් එකම මේ පෙට් ඉන්ඩස්ට්‍රි එක, ඕනමන්ටල් ෆිෂ් ඉන්ඩස්ට්‍රි එක මොඩර්න් වෙන්න ඕන ලංකාවේ. එතකොට පුංචි හින්ට් එකක්. එහෙම නැත්නම් පොඩි එංගියක් ලබා දෙනවා. කින්ඩායි කියලා කියන්නේ ජපානය හා සම්බන්ධ හෝ ජපානය අනුකරණය කරන හෝ ජපානයේ ආభాෂයෙන් ලැබුණු කොයි. එහෙම නැත්නම් සුරතල් මසුන් වර්ගයක්. කොයි කාබ් කියන මම හිතන්නේ මම නිවැරදි නා ජපානයේ ආශ්‍රිතව නිර්මාණය වෙච්ච එකක් කියලා මම විශ්වාස කරනවා. ඔව් අපේ බිස්නස් එක පටන් ගන්නේ ජපනීස් කොයි වලින්. එතකොට මේක එනම් සරලව කිව්වොත් මේ සූ එක කියලා කියන්නේ සුරතල් මසුන් සම්බන්ධව තියෙන සූ එකක්. එහෙම නැත්නම් සත්වෝද්‍යානයක්. ඉතින් සත්වෝද්‍යානයක් කිව්වට පස්සේ අපි හොඳටම දන්නවා සත්තු විශේෂ වර්ග ගොඩාක් ඉන්න ඕනේ. ඉතින් ඒ ගැන මම වැඩිපුර කතා කරන්න තු අපි චරිතත් එක්ක දිගටම කතා කරමු. ඉතින් චරිත අපි කතා කරමු කොහොමද කින්ඩායි සූ එක පටන් ගන්නෙ? කොයි වගේ පරතරයන් තුලද, ශේෂ්ත්‍රයන් තුලද, දැන් වපසරියක් තුලද කින්ඩායි සූ එක දැන් පැතිරලා තියෙන්නේ කියන එක ගැන පොඩ්ඩක් කතා කරමු. නුවන් අපි මුලින්ම කියන්නේ කින්ඩායි පෙට් සූ එකට එන්න කලින් නැත්නම් කින්ඩායි බ්‍රෑන්ඩ් එකට එන්න කලින් අපි මේ ඉන්ඩස්ට්‍රි එකට සම්බන්ධ වෙන්නේ ස්පෙෂලායිස්ඩ් ජපනීස් කොයි ඉම්පෝර්ටර් කෙනෙක් විදිහට. කොයිට්ස් වැක්වා කියන ආයතනය තමයි අපේ පළවෙනි ආයතනය. ඒතකොට මේ ආයතනය අපි පටන් ගත්තේ 2018 පටන් අරගෙන ඒ ආයතනය එක්ක වැඩෙන තව ලොකු ගෲප් එකක් හැදෙනවා. සන්ඩාන් කියලා ආයතනයක් එනවා මාළුන්ට අවශ්‍ය කෑම සහ බෙහෙත් ලංකාවට ගෙන්නන්න. විශේෂයෙන් ජපානයේ ආශ්‍රිතව පාවිච්චි කරන කෑම සහ බෙහෙත් ලංකාවට ගෙන්නන්න. ඒතකොට කින්ඩායි කියන ආයතනය, කින්ඩායි පෙට්සු කියන්නේ එක ආයතනයක් වුණාට අපේ කින්ඩායි ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට්, කින්ඩායි ඩුබායි, කින්ඩායි ජපාන්, ඒ වගේ ලෝකෙ පුරා දැන්ට රටවල් තුනක ලංකාව, ඩුබායි සහ ජපානය කියන රටවල් තුන අතරම ඔපරේට් වෙන කම්පැනි එකක් කින්ඩායි කියන්නේ. කින්ඩායි හැදෙන්නේ කොයිට්ස්වැක්වා කියන, එහෙම නැත්නම් සන්ඩාන් කියන ලංකාවට ලිමිට් වෙච්ච, ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකට විතරක් ලිමිට් වෙච්ච අපේ මේ ඕනමන්ටල් ෆිෂ් බිස්නස් එක වර්ල්ඩ් ලෙවල් එකට අරන් යන පරමාර්ථයෙන් තමයි අපි කින්ඩායි බ්‍රෑන්ඩ් එක හදන්නේ. කින්ඩායි කියන්නේ ලංකාවේ සන්නාමයක් ලෝකය නියෝජනය කරන. ඒ කියන්නේ මම සරලව කරොත් එහෙම මේක බලාගෙන ඉන්න අපේ ප්‍රේක්ෂකයන් පහසු වෙන්න. කින්ඩායි කියලා කියන්නේ සුරතල් මසුන් කර්මාන්තයේ ඉන්න. ආරම්භයේ ආනයනික සුරතල් මසුන් සම්බන්ධ වෙලා පසුව ලංකාව තුළම බෝ කිරීම තුලින් දැන් අපනයන වෙළඳපොළ තරණය කරලා තියෙන අපේ නිෂ්පාදනයක්. එතකොට මගේ දත්ත නිවැරදි නම් ලෝකයේ සුරතල් මත්ස්‍ය ව්‍යාපාරයේ අපනයන කරුවන් අතර ලෝකයේ අවශ්‍යතාවයෙන් 5% විතර ලංකාවෙන් දෙනවා කියන එක තමයි මගේ මූලික අවබෝධය තියෙන්නේ. එතකොට ඒ අවබෝධය ඇතුලේ හැබැයි ඒ 5% කියන ක්වොන්ටිටි එක ගත්තට ලංකාවේ තියෙන දේශගුණික සහ ජලයේ තියෙන මිරිදිය ලවණ තත්ත්වත් එක්ක කලර්ස් වලින් ගත්තහමත් ක්වොලිටි එක අතින් ගත්තහමත් අපි කියලා කියන්නේ ක්වොන්ටිටි එකට වඩා ක්වොලිටි එක පැත්තෙන් උසස් සුරතල් මත්ස්‍ය අපනයනයක් කරන රටක්. මම හිතන්නේ වඩා සියලු දෙනාට වඩා ආකර්ෂණයක් සහ
වඩා අවබෝධයක් එන්නයි පොඩ්ඩක් ලංකාවේ සුරතල් මත්ස්‍ය අපනයන කර්මාන්තය ගැන කතා කරොත් මොන මොන බ්‍රීඩ්ස්ද ඔබේ ව්‍යාපාරයෙන් පරිබාහිර වුණත් මොන මොන බ්‍රීඩ්ස් අපි ලෝකෙට ගෙනියන්නේ එහි ලංකාවේ පොසිෂන් වෙලා තියෙන්නේ කොහොමද ලෝකේ මොන රටවල් වලද අපේ ව්‍යාපාර පැතිරලා තියෙන්නේ කියන එක. මම හිතන විදිහට නුවන් මම දන්න විදිහට ගප්පි තමයි ලංකාවට තියෙන බ්‍රෑන්ඩ් නේම් එක. ලංකාවේ මම හිතන්නේ ගප්පි වලට 100කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවෙන් එක්ස්පෝර්ට් වෙනවා. ඒතකොට අපේ ෆාම්ස් වලත් ගප්පි කරන ෆාම්ස් කීපයක් තියෙනවා අපේ ආයතනයේ. එතකොට ඊට අමතරව මම හිතන්නේ දැන් බෙටා මාකට් එක ලංකාවේ සෑහෙන හොඳට වැඩි පිරිසක් කරනවා බෙටා. ඊට අමතරව අපි හිතනවා ඔය කියන මාළුන්ට අමතරව හයි වැලියු මාළු ලංකාවේ බ්‍රීඩ් වෙන්න ඕන ලංකාවෙන් එක්ස්පෝර්ට් කරන්න ඕනයි කියන තැන අපි ඉන්නේ එතන. ඒ කියන්නේ ජපනීස් කොයි වෙන්න පුළුවන්, හයි ක්වොලිටි ගෝල්ඩ් ෆිෂ් වෙන්න පුළුවන්. ඒ මාළුන්ගේ ප්‍රයිස් එකත් එක්ක ඒ වැලියු එක හරි වැඩි. නිෂ් මාකට් වලට යන්න පුළුවන්. නිෂ් මාකට් වලට යන්න පුළුවන්. ඒක ලෝකේ ඕර්නමන්ටල් ෆිෂ් ඉන්ඩස්ට්‍රි එක ගත්තාම නම්බර් 1 එක්ස්පෝර්ටර් ජපාන්. හැබැයි ඒගොල්ලෝ එක්ස්පෝර්ට් කරන නම්බර් ඔෆ් ෆිෂ් ගත්තාම හරි පොඩි ප්‍රමාණයක්. නමුත් ජපනීස් කොයි නිසා ඒගොල්ලන්ගේ මම හිතන්නේ මාකට් ෂෙයා එක 15% එක්ස්පෝර්ට් වැලියු එක විදිහට ගත්තාම. ඉතින් එතකොට ඉන්දුනීසියා, තායිලන්ඩ්, වියට්නාම්, මැලේසියා, සිංගප්පූර් ඔය වගේ රටවල් එක අපේ රීජන් එකේ දැන් ජපානය කිව්වම ඇත්තටම එන්වයරන්මන්ටල් කන්ඩිෂන්ස් වෙනස්. නමුත් ඔය මම කිව්ව අනිත් රටවල් ගත්තාම අපේ ලංකාවේ තියෙන එන්වයරන්මන්ටල් කන්ඩිෂන්ස්මයි තියන්නේ. වෝටර් කන්ඩිෂන්ස් ගත්තත් ඕල්මෝස්ට් සේම්. නමුත් ඒගොල්ලන්ගේ ටෙක්නොලොජි එක සහ ඒගොල්ලෝ එක්ස්පෑන්ඩ් කරලා තියෙන ඒරියාස් ටිකක් වෙනස්. ඉතින් මම හිතනවා ලංකාවේ ඕර්නමන්ටල් ෆිෂ් ඉන්ඩස්ට්‍රි එකට එක්ස්පෝර්ට් මාකට් එක බේස් කරලා හිතුවොත් තව එක්ස්පෑන්ඩ් කරන්න, ඩයිවර්සිෆිකේෂන්ස් කරන්න ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා කියලා. අනිත් එක නෝන් අපි කින්ඩායි එක විදිහට ගත්තාම අපි ටාගට් කරන්නේ මාළු විතරක් නෙවෙයි. අපේ මේන් ෆෝකස් එක කින්ඩායි ඩුබායි එකේ ගැලරි එක තමයි ගල්ෆ් රීජන් එකේ තියෙන ලොකුම ඇක්වේරියම් ගැලරි එක. ඒකවල අපි ඒ කන්සෙප්ට් තමයි ලංකාවට තියෙන්නේ. දැන් මෙහි අපිත් එක්ක වැඩ කරන්නේ කින්ඩායි ඩුබායි ටීම් එකේ කන්ස්ට්‍රක්ෂන් ටීම් එක තමයි අපේ ඇවිල්ලා මෙහි ඔක්කොම ඩිසයිනින් පාර්ට්ස් සහ කන්ස්ට්‍රක්ෂන් පාර්ට්ස් කරන්නේ. එතකොට කින්ඩායි ඩුබායි එකේ තියෙන ස්පෙෂලිටි එක තමයි අපි ප්‍රොජෙක්ට්ස් ෆෝකස් කරනවා. එහෙනම් අපි හිතනවට වඩා මේ ඉන්ඩස්ට්‍රිය හරි ලොකුයි. අද කින්ඩායි ඩුබායි එකෙන් අපි ඉන්දියාව වල ප්‍රොජෙක්ට් එකක් කරනවා $2.5 million. ඒ ප්‍රොජෙක්ට් එකේ වැලියු එක 60,000 ලීටර්ස් මරයින් ඇක්වේරියම් එකක් ඉන්දියාව වල ඉන්න ෆේමස්ම බිස්නස්මන් කෙනෙක්ගේ ප්‍රයිවට් විලා එකකට කරන්නේ $2.5 million ටෝටල් ප්‍රොජෙක්ට් එකේ වැලියු එක. ඉතින් ඒකයි මම කියන්නේ මේ ඉන්ඩස්ට්‍රිය අපි හිතනවට වඩා ගොඩක් ලොකුයි. අපි ඒ කියන්නේ එක්ස්පෑන්ඩ් කරන්න, ඩයිවර්සිෆයි වෙන්න ගොඩක් ඒරියාස් තියෙනවා. අපි කින්ඩායි එක විදිහට එන්නේ අන්න ඒ ස්කෝප් එකට. එහෙම නැත්නම් තව කවුරුත් කරන එකක් කෑල්ලක් හදාගන්න නෙමෙයි. නමුත් මේ ඉන්ඩස්ට්‍රි එකේ හොයාගෙන ගියේ නැති, කවුරුත් ටච් කරපු නැති ඒරියාස් වල තියෙන බිස්නස් ඔපචුනිටිස් ටික ලංකාවට ගන්න කොහොමද කියන තැන තමයි. ලංකාවට වෙන්න පුළුවන්, ඩුබායි වෙන්න පුළුවන්. අපේ රටේ ෂෙයා හෝල්ඩර්ස්ලා, ඩුබායි කම්පැනි එකේ ඉන්නේ ලංකාවේ ෂෙයා හෝල්ඩර්ස්ලා හැමදෙනාම අපේ රටට කොහොමද ඒක ගන්න කියන එක තමයි කින්ඩායි වල ටාගට් එක. චරිත වැදගත් මානයකට මේ සාකච්ඡාව ගැනීම නිසා මම කැමතියි ඔබට දැනුම් දෙන්න. පෙට් එක්ස්පෝ කියලා කියන්නේ සරලව සුරතල් සතුන් ගේනවා, ඔවුන්ව හුරතල් කරනවා, ඔවුන්ගේ ඩොග් ෆුඩ්, කැට් ෆුඩ් වගේ දේවල් මිලදී ගන්නවා, ඔවුන් එක ෆොටෝ ගහනවා කියන කන්සෙප්ට් එකෙන් එහාට ගිය ව්‍යාපෘතියක්. ඇත්තටම අපේ බලාපොරොත්තුව තමයි ලංකාවේ සුරතල් සතුන් සම්බන්ධ කර්මාන්තය කුමන වපසරියක් තුල අපිට තව මානයන් වලට යන්න පුළුවන්ද කියන එක ගැන කතා කරන එක සහ අපි මේ වැඩසටහන් එක්ක එකතු වන අපේ තරුණ ව්‍යවසායකයන්ට ආයෝජන නව අවස්ථාවන් සහ නව මානයන් පිළිබඳව අවබෝධයක් සහ අත්දැකීමක් ලබා දෙන එක. එතකොට ලංකාවේ සුරතල් මත්ස්‍ය කර්මාන්තය කියලා කියන්නේ ඔබ සුරතල් මත්ස්‍ය කර්මාන්තයට ආවොත් මේ තියෙන කෙනෙක්ගෙන් පංගුව ගන්න දේ නෙමේ. ශ්‍රේෂ්ඨ ප්‍රවීණයෙක් වෙච්ච චරිත අපිත් එක්කම සහතික වෙනවා. තව දුරටත් මේ කර්මාන්තය තුල බිස්නස් ඔපචුනිටිස්, ව්‍යාපාරික අවස්ථා ඕන තරම් තියෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා මේක නරඹන අපේ තරුණ ව්‍යවසායකයන්ට ඔබගේ අනාගතය පිළිබඳව යම්කිසි සිහිනයක් දකිනවා නම් ඔබට යම්කිසි ඇල්මක් තියෙනවා නම් සුරතල් මත්ස්‍ය කර්මාන්තය කියලා කියන්නේ ඊටාම හොඳ ශේෂ්ත්‍රයක් කියලා. එතකොට අපි තාම කතා කරන්නේ ලෞකික සුරතල් මත්ස්‍ය කර්මාන්තය සහ ලංකාවේ සුරතල් මත්ස්‍ය කර්මාන්තය විශේෂම අපනයන කර්මාන්තය. චරිත මම මේ සාකච්ඡාවේ මේ පළමු භාගය නිමා කරන මම කැමැති වාගෙන් දැනගන්න ලංකාවේ සුරතල් මත්ස්‍ය අපනයනයට බැරියර්ස් මොන හරි තියෙනවා. ලංකාවේ සුරතල් මත්ස්‍ය අපනයනයට ඇත්තටම බැරියර්ස් නැහැ. හැබැයි පහුගිය කාලේ බැරියර්ස් කියලා කතා කරන දෙකක්. එකක් එන්ට්‍රි බැරියර් එක, අනිත් එක සර්වයිව් වෙන්න. ඒ කියන්නේ අපි මාකට් එකට ආවට පස්සේ මාකට් එක තුල රැඳෙන්න බැරියර්ස් තියෙනවා. දෙකම අපිට. හරි. මෙහෙමයි. එන්ට්‍රි වෙන්න බැරියර් එකක් නැහැ. නමුත් ගොඩක් වෙලාවට වෙන වැරද්ද තමයි මේක හරි ලේසි කියලා හිතලා පටන් ගන්නවා. එතන තමයි තියෙන ගොඩක් අයට වෙන ප්‍රශ්නේ.
මාළු හදන එක ලේසි ටැංකිය එක මාළු ටිකක් දාගෙන හදන්න පුළුවන් කියලා පටන් ගන්නවා. මම කියන්නේ මේක ඩිස්කරේජ් කරන්න නෙවෙයි කියන්නේ. මම කියන්නේ මේ ඉන්ඩස්ට්‍රියට එනවා නම් මේකේ ටෙක්නිකල් දැනුමක් ඇතුව ඉන්ඩස්ට්‍රි එකට එන්න නිකන් ගෙදර මාළු හදනවා වගේ මාළු හදන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන් එන්න එපා. මොකද එහෙම වුණොත් ඔයා ඩිස්කරේජ් වෙනවා. ඔයාට මේ බිස්නස් එක එපා වෙනවා. ඒක කරගන්න එපා. එනර්ජි එක තියෙන කට්ටිය තමන්ගේ නොලෙජ් එක දියුණු කරගෙන මේ ඉන්ඩස්ට්‍රියට සම්බන්ධ වෙන්න. ඒ අරෙන්න වෙන බැරිය එකක් නැහැ. එන්ට්‍රි බැරිය එකක්. සර්වයිව් වෙන්න බැරිය එක කියලා හිතුවාම ඇත්තටම තියෙන ප්‍රශ්නේ නුවන් අර අපි නොලෙජ් එක අප්ඩේට් කරගන්නවා. ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකේ මම හිතන්නේ හැමෝටම නෙමෙයි ගොඩාක් නොලෙජ් අප්ඩේට් කරලා ඉස්සරහට යන කට්ටිය ඉන්නවා. නමුත් ලෝකේ දකින්න නොලෙජ් එක ලෝකේ යන ස්ටෑන්ඩඩ් එක අපි කොච්චර දුරට ලංකාවට ගේනවද? ඒකට ඒ අවශ්‍ය සපෝට් එක මම දන්නේ රජයේ ආයතනද කාගෙන් දෙන්න ඕන කියලා. නමුත් ඒ ලෝකේ තියෙන ට්‍රෙන්ඩ්ස් අපි ලංකාවට කොච්චර දුරකට ගෙනහලා තියෙනවද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම දැන් ගත්තොත් මේ වගේ එක්සිබිෂන් එකක්. මේ වගේ එක්සිබිෂන් එකක් ලංකාවට එන්න ගොඩක් පරක්කු වෙනවා. එහෙම ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒක තමයි සර්වයිව් වෙන්න තියෙන අපහසුතාවය. මොකද අර ගොඩාක් මිනිස්සු අයිසොලේට් වෙලා ඉන්නවා. හරියටම කිව්වා වගේ පෙට් එක්ස්පෝ එකෙන් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මේ හැමෝම එක ප්ලැට්ෆෝම් එකකට ගේන එක. මේ වගේ දේවල් වෙන එකෙන් තමයි ඔය කියන සර්වයිවල් බැරියර්ස් අඩු වෙන්නේ. අඩු වෙන්නේ සහ අලුත් ව්‍යවසායකයෝ සහ අලුත් නිර්මාපකයෝ මේ ක්ෂේත්‍රයක එකතු වෙන්නේ. හරි. දැන් අපි මෙච්චරලා කතා කරේ ලෝකේ සහ ලංකාවේ තත්ත්ව ගැන. දැන් අපි ඩිරෙක්ට් ආවොත් කින්ඩායි පෙට්සූ එක අපි ඔබගේ ව්‍යාපාරික ස්ථානයට විසිට් කළා. අපි දුටුවා ලංකාවේ සාමාන්‍ය ඇක්වේරියම් එකක නැති වෙනස් විදිහේ කන්සෙප්ට් එකක් හිතලා තියෙනවා. අපි බොහොම ගෞරවාන්විතව සහ බොහොම අභිමාණයෙන් එක මතක් කරන චරිත. ඉතින් පොඩ්ඩක් කතා කරමු ඔයගොල්ලන්ගේ ව්‍යාපාර මොන මොන ක්ෂේත්‍රවලද පැතිරලා තියෙන්නේ, කොයි ස්ථානවලද ඔබ හමු වෙන්න පුළුවන් සහ ඔබේ අනාගත බලාපොරොත්තු මොකද ව්‍යාපාර මානය තුල. අපේ ප්‍රධාන රිටේල් ආම් එක කින්ඩායි නමින් තමයි අපි රිටේල් ආම් එක කියන්නේ. දැනට අපි කින්ඩායි පෙට්සූ කොට්ටාව මාකුමුර ජංක්ෂන් එකේ ඔපරේට් කරනවා. එතනට આવොත් මාළු විතරක් නෙමෙයි ඕගොල්ලන්ට ලංකාවේ ගෙදරක පෙට් කෙනෙක් විදිහට හදන ඕනම සතෙක් ගන්න, එහෙම නැත්නම් ඒ සතා ගැන දැනගන්න, ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් කතා කරගන්න ඒ ඕන කරන එක්ස්පර්ටිස් සර්විස් එක අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ඒකේ මම හිතන්නේ අපි හදනවා ඩමි මොඩල් රේන් ෆොරස්ට් එකක්. ඒක ලංකාවට විශේෂ අත්දැකීමක් වෙයි. තායිලන්ඩ් වල තියෙන මොඩල් එකක් තමයි අපි ඇත්තටම ෆලෝ කරන්නේ. සහ තව ලෝකේ තියෙන මොඩල්ස් කීපයක් ෆලෝ කරලා තමයි අපි මේ ඩමි රේන් ෆොරස්ට් එක නිර්මාණය කරන්නේ. ඒකෙදී ඔයගොල්ලන්ට මාළු වෙන්න පුළුවන්, කුරුල්ල වෙන්න පුළුවන්, පෙසන්ට්ලා වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට ගොඩක් දේවල් දැක ගන්න පුළුවන් වෙයි. විශේෂ මල් ජාති ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් වෙයි. සාමාන්‍ය තැනක දැක ගන්න බැරි දේවල් ගොඩක් එතන දැක ගන්න පුළුවන් වෙයි. ඒක එක්ස්පීරියන්ස් සෙන්ටර් එකක්. ඒක මම හිතන්නේ ලංකාවට අලුත්ම අත්දැකීමක්. ඉතින් ඒක තමයි අපේ දෙවෙනි කොටස. එතකොට තුන්වෙනි කොටස විදිහට අපි කින්ඩායි පෙට්සූ එකත් එක්කම අපි කින්ඩායි මැනුෆැක්චරින් පටන් ගන්නවා. ඒක ගැන විස්තර ඉස්සරහට ඔයගොල්ලන්ට ගොඩක් දුරට එක්සිබිෂන් එකේදී දැනගන්න පුළුවන් වෙයි මොනවද අපි කින්ඩායි මැනුෆැක්චරින් through ලංකාවට ඉන්ට්‍රොඩියුස් කරන්න කියන එක. ඔය ටික තමයි දැනට මට කින්ඩායි පෙට්සූ එක සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. හරි. මට තව දෙයක් දැනගන්න ඕනේ. ලංකාවේ ඇක්වේරියම් අපි ගත්තොත් වාහනයක ගියොත් ඇක්වේරියම් කිලෝමීටර් 50ක් විතර යනවා. ඇක්වේරියම් 50ක් 100ක් අපිට හම්බ වෙනවා. පොඩි සහ විවිධ පරිමාණයේ විවිධ තලයන් වල. කින්ඩායි පෙට්සූ එකට විතරක් ආවොත් විශේෂීව දකින්න පුළුවන් මාළු වර්ග ඉන්නවද? ඔව්. කින්ඩායි පෙට්සූ එකට ආවොත් ඔයගොල්ලන්ට ඊටාම විශේෂයෙන් දකින්න පුළුවන් මාළු වර්ග 3ක් ඉන්නවා. පළවෙනි එක ජපනීස් කොයි. මොකද ලංකාවේ 2018 ඉඳන් අපි ජපනීස් කොයි ඉම්පෝට් කරනවා. අපි තමයි ලංකාවේ එකම ආයතනය ජපානයේ ශින්කොකායි ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඒකේ මෙම්බර්ෂිප් එක තියෙන. අපිට ජපානයේ තියෙන ඕනම ඔක්ෂන් එකක ඉන්න මාළුවෙක් ලංකාවේ කස්ටමර් කෙනෙක්ට ඕන නම් ඔන්ලයින් බිඩ් කරලා ෆිසිකල් ගිහිල්ලා බිඩ් කරලා අරගෙන දෙන්න පුළුවන්. අපි ඒක අවුරුදු 5-6ක් තිස්සේ කරන දෙයක්. සහ ජපානයේ අපි කින්ඩායි ජපාන් දැන් මේ වෙනකොට ස්ථාපිත කරලා තියෙනවා. ඒකත් එක්ක ජපනීස් කොයි ලංකාවේ බලා ගන්න ඕන නම් කින්ඩායි පෙට්සූ තමයි ඔයගොල්ලෝ එන්න ඕන තැන. ජපනීස් කොයි අපි හැන්ඩල් කරන්නේ කොයිට්සු ඇක්වා කියන අපේ තවත් ආයතනයක් කරා. නමුත් කින්ඩායි පෙට්සූ තමයි ජපනීස් කොයි එළියට ගෙනියන හොඳම ප්ලේස් එක. ඒ පළවෙනි දේ. දෙවෙනි දේ ගෝල්ෆිෂ්. ලංකාවේ ගෝල්ෆිෂ් කියන ඉන්ඩස්ට්‍රි එකේ දැකපු නැති තරම් ගෝල්ෆිෂ් ಜಾති අපි ලංකාවට ගෙන දෙනවා. ඒක මම හිතන්නේ කවුරුත් ඒක චැලෙන්ජ් කරන එකක් නැහැ. අවුරුදු 2ක් විතර තිස්සේ අපි ගෝල්ෆිෂ් ගෙනාවා. ඉන්ඩෝනීසියාවල ඉන්න නම්බර් 1 බ්‍රීඩර් ක්වොලිටි ගෝල්ෆිෂ්. අපි එක්ස්ක්ලූසිව් අපිට විතරයි ලංකාවෙන් මාළු දෙන්නේ.
ඊට පස්සේ තායිලන්ත වල ෂොගන් ෆාම් එකෙන් අපි මාළු ගෙනත් තියෙනවා ගෝල්ෆිෂ් ගැන දන්න අය දන්නවා අපි කින්ඩායි පෙට්සු එක හරහා ඩිරෝයක් වයිකත් එක්කත් එකතු වෙලා මොන වගේ ගෝල්ෆිෂ්ද ලංකාවට ගෙනාවේ කියලා අනිත් එක සතුටු කාරණේ නුවන් ඒ ගෙනාපු ගෝල්ෆිෂ් ගොඩක් බ්‍රීඩර්ස්ලා බ්‍රීඩ් කළා අපි දැන් ඒ මාළු ඒගොල්ලන්ගෙන් අරගෙන කින්ඩායි පෙට්සු එකේ විකුණනවා. ඒ දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ අරවාන. අපි අරවාන කරන්නේ ලංකාවෙම තියෙන බ්‍රෑන්ඩ් එකක් Urban Dragons කියන බ්‍රෑන්ඩ් එකත් එක්ක එකතු වෙලා සුපර් රෙඩ් අරවාන, ගෝල්ඩන් අරවාන ඔය හැම වැරයිටි එකම, ඒ කියන්නේ සුපර් රෙඩ් අරවාන, රෙඩ් අරවාන කිව්වම සුපර් රෙඩ්, සෙකන්ඩ් රෙඩ්, රෙඩ් ටේල් ගෝල්ඩන් මේ වගේ වැරයිටි ගොඩක් ඉන්නවා. ගෝල්ඩන් අරවාන කිව්වම තවත් වැරයිටිස් ගොඩක් ඉන්නවා. මේ හැම අරවාන කෙනෙක්ම අපි ගන්න Urban Dragons කියන ලංකාවෙම සන්නාමයක් එක්ක එකතු වෙලා. ඉතින් ඔයගොල්ලන්ට අරවාන මසුන් අවශ්‍ය නම් ඒකත් ඊටාම විශේෂයෙන් අවශ්‍ය කරන හරිම ක්වලිටි එකෙන් ගන්න කින්ඩායි පෙට්සු එකෙන් පුළුවන්. ඒ කියන්නේ අපි සරලව ටේක් හෝම් මෙසේජ් එක විදිහට ගත්තොත් එහෙම ජපානයේ ඔරිජිනල් කොයි කාබ් වර්ගය බලන්න ඕන නම් ඔබ යන්න ඕනේ කොට්ටාව හයිවේ පියුසුම අසල තියෙන කින්ඩායි පෙට්සු. ඒ වගේම ඔබට ගෝල්ෆිෂ් මසුන් වර්ග දැකලා ඇති ඔබ. හැබැයි සුපිරිම ක්වලිටි එහෙම නැත්නම් ඉහළම තත්ත්වයේ ආනායනික මට්ටමින් ආනායනික අපනායනික තත්ත්වයන් වල ගෝල්ෆිෂ්ලා බලන්න ඕන නම් ඒත් යන්න පුළුවන් කින්ඩායි සූ එකට. ඒ වගේම අරවානා මසුන් බලන්න ඕනේ නම් කින්ඩායි සූ එකට. හැබැයි අපි එතනට ෆිසිකලි ගිය නිසා අපි දන්නවා මේ කතා කරේ සුවිශේෂී මත්ස්‍ය වර්ග තුන විතරයි. නමුත් ඒ අරනකොට ඔබ දැන් මේ වැඩසටහන නරඹනවතරක් දකින විශාල මත්ස්‍ය කලෙක්ෂන් එකක්. සුරතල් මතුන් විශාල ප්‍රමාණයක් බොහොම ආකර්ශනීය විදිහට අසුරලා තියෙනවා කින්ඩායි පෙට්සු එකේ අපි අත්දැකීම් වින්දා. ඉතින් චරිත ඔයගත් එක්ක කතා කරද්දී හිතන දේ තමයි ඔයගොල්ලෝ දැනටත් අපනයන වෙළඳපොළ අතික්‍රමණය කරලා තියෙන්නේ. ඉතින් එහෙම තියෙද්දි ඇයි ලංකාව ඇතුලේ සූ එකක් වගේ හදලා මේ එක්ස්පීරියන්ස් එක ලංකාවට දෙන්න හිතුවේ? මොකද්ද ඔයගොල්ලන්ගේ බලාපොරොත්තුව? මොකක්ද ඇත්තටම ඔයගොල්ලෝ මේ එක්සිබිෂන් එක පටන් ගන්නකොට හිතනවා වගේම තමයි අපි මේ ඉන්ඩස්ට්‍රි එක ගැන දකින්නේ. ඔයාලට මතක නම් ඔයා මුලින්ම කතා කරපු දවසේ ඔයා මට ලස්සන කතාවක් කිව්වා මේ තියෙන කේක් ගෙඩියෙන් ලොකු කෑල්ල කඩා ගන්න නෙමෙයි හදන්නේ කේක් ගෙඩිය ලොකු කරන්න හදන්නේ කියලා. මම ඕක හැමදාම වෙන විදිහකට කියනවා. මම කියන්නේ මේ ඉන්ඩස්ට්‍රි අපි ඩිවෙලොප් කරාට පස්සේ ඒ ඩිවෙලොප් කරපු ඉන්ඩස්ට්‍රි එකේ දක්ෂයාට තමන්ගේ කොටස ගන්න පුළුවන් වෙයි. තමන්ගේ පංගුව දක්ෂයාට ගන්න පුළුවන් වෙයි. එතන තමයි අපි ඉන්නේ. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි ඩිවෙලොප් කරන එක තමයි ටාගට් එක. අපි ඉන්ඩස්ට්‍රි ඩිවෙලොප් කරන්න මේන් කාරණා තුනක් ෆලෝ කරනවා. පළවෙනි එක තමයි අපි මේකට ප්‍රොෆෙෂනල්ස්ලා ගේනවා. මම ගත්තොත් මම ප්‍රොෆෙෂන් එකෙන් චාර්ටඩ් ක්වොන්ටිටි සර්වර් සහ මාත් එක්ක ඉන්න හැම පාර්ට්නර් කෙනෙක්ම ගත්තොත් කිසිම කෙනෙක් මේ ඉන්ඩස්ට්‍රියෙන් ඩිවෙලොප් වෙච්ච අය නෙමෙයි. හැම කෙනාම වෙන ප්‍රොෆෙෂන්ස් කරලා ඒ ඉන්ඩස්ට්‍රි එකේ නොලෙජ් එක, ඒ ඉන්ඩස්ට්‍රි එකේ එක්ස්පෝෂර් එක අරගෙන තමයි මේ ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා තියෙන්නේ. මගේ ඩුබායි වල ඉන්න පාර්ට්නර් යාගේ මේන් බිස්නස් තියෙන්නේ ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි එකේ. ඒකට තව පාර්ට්නර් කෙනෙක් ඉන්නවා එයා චාර්ටඩ් මෙකැනිකල් ඉන්ජිනියර්. තව කෙනෙක් ඉන්නවා ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකෙන් ආපු චාර්ටඩ් සිවිල් ඉන්ජිනියර්ස්ලා ඉන්නවා. ඒ වගේ වෙන ප්‍රොෆෙෂන්ස් වලින් එකතු වෙච්ච පිරිසක් තමයි අපි කින්ඩායි එකට ගේන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ මේ ඕනමෙන්ටල් ෆිෂ් ඉන්ඩස්ට්‍රි එක එහෙම නැත්නම් මේ පෙට් ඉන්ඩස්ට්‍රි කියන්නේ ප්‍රොෆෙෂනල්ස්ලට තමන්ගේ ප්‍රොෆෙෂනලිසම් එක මේන්ටේන් කරන ගමන් තමන්ව ලස්සනට ප්‍රසන්ට් කරන්න පුළුවන් තැන. ඉතින් ඒකට අර දැන් මාළු කඩයක්, කුරුල්ලෝ කඩයක් ගැන කියන තැනින් එහාට ගිහිල්ලා ප්‍රොෆෙෂනල් කෙනෙක්ට තමන්ව කැත නැතුව ඇවිල්ලා අභිමාණයෙන් ප්‍රසන්ට් කරන්න පුළුවන් පසුබිමක් හදන්න ඕන. අනිත් ඒක කියන්න ඕන දැන් කින්ඩායි පෙට්සු එකේ ඉන්න ගොඩක් ළමයි 80ක් 90ක් කිව්වොත් මෙරදී හැම කෙනාටම අඩුම NVQ level 5 වලින් වඩා උඩ ක්වොලිෆිකේෂන් නැති. දැන් ඩිග්‍රී තියෙන 4 දෙනෙක් ඉන්නවා මං ගාව. අපේ ස්ටාෆ් එකෙන් 12න් 4 දෙනෙක් ඩිග්‍රීස් තියෙනවා ලංකාවේ. ලංකාවේ යුනිවර්සිටි වල ඩිග්‍රීස් තියෙනවා. ඒකයි මං කියන්නේ. අපි ඒගොල්ලන්ට පුරුදු කරන්නේ ඕගොල්ලෝ එන්න ප්‍රොෆෙෂනල්ස්ලා විදිහට ඉස්සරහට එන්න. මේ ඉන්ඩස්ට්‍රියේ ප්‍රොෆෙෂනල්ස් ගාව. ඒක තමයි පළවෙනි කාරණය. දෙවෙනි කාරණය නෝන් අපි try කරනවා මේ හොබි එක. මාළු හදන එක වෙන්න පුළුවන්, කුරුල්ලෝ හදන එක වෙන්න පුළුවන්. ඒතර මාළු හදන එක particularly කුරුල්ලෝ හදන එක සහ බල්ලෝ හදන එක ගත්තොත් ඒක ගොඩාක් හොබිස්ලට සමීප දෙයක්. මොකද බල්ලත් එක්ක ලොකු ඉන්ටරැක්ෂන් නැත් තියෙනවා. නමුත් මාළු ගත්තාම එහෙම නැහැ. ඒතකොට අපි try කරනවා ඒ හොබි එක මිනිස්සුන්ගේ ලයිෆ් ස්ටයිල් එකට කිට්ටු කරන්න. ඒක තමයි අපේ දෙවෙනි කාරණේ. මේ ඉන්ඩස්ට්‍රි ඩිවෙලොප් කරන්න නම් මම හිතනවා ඒක අපේ දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ තමයි අපි ලෝකෙන් අලුත් දේවල් සහ ටෙක්නොලොජි එක ගේනවා. ඒක තමයි අපි ජපනීස් කොයි ලංකාවට ගේන්නේ. ඒක තමයි අපි ඉන්දුනීසියන් ගෝල්ෆිෂ් ලංකාවට ගේන්නේ. ඒක තමයි අපි ඩුබායි අපේ ටෙක්නිකල් ටීම් එක සහ කන්ස්ට්‍රක්ෂන් ටීම් එක ලංකාවට ගෙනහලා ලංකාවේ මැනුෆැක්චරින් පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය කාරණා තුන ඔස්සේ තමයි අපි ඔය කියන කේක් ගෙඩිය ලොකු කරගන්න try කරන්නේ. ඔබගේ ප්‍රධාන අරමුණු අපි සරලව කරොත් එහෙම ඔබ ලංකාවට අලුත් තාක්ෂණය ගේන්න විධිමත් විදිහට විනෝදාංශයක් බවට පත් කිරීම සහ වෘත්තිකව මේ ශාස්ත්‍රයට එකතු කිරීම තුළින් ශාස්ත්‍රය පුළුල් කිරීම තමයි කින්ඩායි සූ එකේ බලාපොරොත්තුව. ඉතින් එච්චර ලොකු විෂන් එකක් තියෙන
කින්ඩායි සූ එකට ඇයි හිතුනේ පෙට් එක්ස්පෝ එක එකතු වෙන්න? මම අර කලින් කිව්ව එකේ උත්තරේ තියෙනවා ඇත්තටම. ඒ කියන්නේ මම වත් එක කතා කරනකොට මම හිතන්නේ මම ඔයාලට WhatsApp message එකක් දාලා කතා කරන්න ඊට පස්සේ ඔයා මට කෝල් එකක් ගන්නවා. ඒ කෝල් එකේදී ඔයා මම හිතන්නේ පැය භාගයක් විතර කතා කරා ඉතින්. ඉතින් ඒ කතා කරාම නුවන් ඇයි මම එකතු වෙන්නේ නැත්තේ කියලා තමයි මම මගෙන් අහන්න ඕන ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මම මගේ පාර්ට්නර්ස්ලව කන්වින්ස් කරා. අපේ බෝඩ් එකක් ඉන්න ඉතින් මම බෝඩ් එක කන්වින්ස් කරා. ඔයගොල්ලෝ අපිට සෑහෙන සපෝට් කරා මේක ඇතුළට එන්න. ඉතින් ඔයගොල්ලන්ගේ තියෙන විෂන් එකත් එක්ක සහ මේ ඔයගොල්ලෝ කරන්නේ යන වැඩේ අපේ වැලියු ස්ට්‍රක්චර් එකත් එක්ක හරියටම ස්ට්‍රීම්ලයින් වෙනවා. ඒ කියන්නේ ඒක 1 to 1 මැච් වෙනවා. ඒ කියන්නේ අපිට කිසිම ඩවුට් එකක් නැතුව එකට වාඩි වෙන්න පුළුවන් තැනක් එකට හිට ගන්න පුළුවන් ස්ටේජ් එකක් කියලා අපිට තේරුණා. මොකද ඔයගොල්ලන්ගේ පරමාර්ථය මාර පියෝ. ඉතින් ඒ වගේ තැනකට එන්නේ නැත්තේ ඇයි කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මම හිතන්නේ පෙට් එක්ස්පෝ 2026 සංවිධායකයෝ විදිහට අපිට ලැබෙන හොඳ සන්නාමයක් තමයි චරිත අද දුන්නේ. බොහොම ස්තුතියි චරිතය වෙනුවෙන්. අපි ඇත්තටම අන්තර්ජාතිකව සහ අපනයන වෙළඳපොළ ජයගත්ත ලෝකයේ මේ වගේ එක්සිබිෂන්ස් දැකපු කින්ඩායි සූ වගේ ආයතනයක් අපි සමග අපි මේ වැඩසටහන සංවිධානය කර තිබෙන විදිහ පිළිබඳව තියෙන විශ්වාසය පිළිබඳව වචන තමයි දැන් සුළු මොහොතකට කලින් ඔබට අහන්න ලැබෙන. ඉතින් නිවසේ සිටින ඔබට දැනිය යුතු දේ, ඔබට දැනගත යුතු දේ, ඔබ මතක තබා ගත යුතු දේ තමයි ජූලි 17, 18, 19 කියලා කියන ඔබ අනිවාර්යයෙන්ම පැමිණ යුතු දවස් තුනක්. මේ දවස් තුන කියලා කියන්නේ සුරතල් සතුන් විතරක් නෙමෙයි අපි වෘත්තිකමය විදිහට, ප්‍රොෆෙෂනල් විදිහට ඔබ සමග සුරතල් සතුන් එකතු කරන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. ඉතින් ඒ සමග අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සුරතල් මත්ස්‍ය කර්මාන්තයේ බොහොම වෘත්තික වැදගත් ආයතනයක් කින්ඩායි පෙට් සූ එක. ඉතින් අපි කින්ඩායි පෙට් සූ එකේ අලංකාරය, ඒ විශ්මිත නිර්මාණ සහ ඒ සුරතල් මත්ස්‍යයන් සමග කාලය ගත කරන්නත් ඔබට විශේෂ අවස්ථාවක් යොමු කරලා තියෙනවා. ඔබ විශ්වාස කරන එකක් නෑ මේ මුළු එක්සිබිෂන් එකේ වැඩිම වපසරියක පැතිරිච්ච එක්සිබිෂන් ස්ටෝල් එක තියෙන කින්ඩායි සූ එකට. මොකද මාළු පුංචි ටැංක් එක දාලා හරියන්නේ නැහැ. අපි දීලා තියෙනවා වර්ගාඩි 400ක්. වර්ගාඩි 400 පුංචි ගයක් වගේ. ඒතර ඔබට පුළුවන් ඇත්තටම කින්ඩායි පෙට් සූ එක අත්විඳින්න, අත්දකින්න. ඉතින් ඇස් විඳින්න. ඉතින් ආරාධනා කරන ගමන් 2026 පෙට් එක්ස්පෝ කියලා කියන්නේ ලංකාවේ සුරතල් මත්ස්‍ය කර්මාන්තයත් වෙනස් කරන නව හැරවුම් ලක්ෂයක් වේ කියන විශ්වාසයෙන් අපි චරිතට සමු දෙනවා. බොහොම ස්තුතියි චරිත අපිත් සමග එකතු වුණාට. ඉතින් මම නැවත නැවතත් ඔබට ආරාධනා කරනවා 2026 පෙට් එක්ස්පෝ කියලා කියන නිවසේ මේ වැඩසටහන ආරම්භන ඔබ එක් විය යුතුම වැඩසටහනක්. ඉතින් අපි හමු වෙමු.